හෘදයම් කියන්නේ 2022 අවුරුදු යම් ෆිල්ම් එකට. දර්ශන මුල්ම දර්ශනයේදී අපට පෙන්වන්නේ චෙන්නයි වලට යන දුම්රියක් එක්කම අපට අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන අරුණව හඳුන්වලා දෙනවා. ඉතින් මෙයාට එක පරක්කු වෙලා යන නිසා අරුණට වාඩි වෙන්න වෙන්නේ ෂීට් නම්බර් 57 කියන කෙනා ගාව. ඉතින් මේ අරුණට මුණ ගැහෙන්න ඇන්තනි කියන කෙනා. එයාගේ කැම්පස් එකටම යන එයාගේ බැජ් එකම කෙනෙක් කියලා අරුණට දැනගන්න ලැබෙනවා. ඉතින් ඇන්තනි ගොඩක් සතුටනවා අරුන්ගේ හමුවීම ගැන. ඉතින් අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න කියලා හිතාගෙන අරුන් ඇන්තනිත් එක්ක කරගෙන එයාලගේ KC Tech කොලෙජ් එකට ඇතුල් වෙනවා. ඇන්තනි දකිනවා මෙයාලගේ හොස්ටල් එකේ කාමරේ ඉස්සරහා ඉන්න සෙට් එක ටිකක් සංගීත බඩු එහෙම තියාගෙන ජොලි ඉන්න සෙට් එකක් කියලා. ඉතින් මේකට ඇන්තනිට නම් ගොඩක් සතුටුයි. ඉතින් මේ දවසේ මෙයාලගේ බැජ් එකේ හැමෝම අඳුර ගන්නවා. ඊළඟ දවසේදී මේ ජූනියර්ස්ලා හැමෝටම සීනියර් කෙනෙක් ඇවිල්ලා කැම්පස් එකේ හැමතැනකම පෙන්නනවා. ඉතින් මේ වෙලාවේදී මෙයාලට පෙන්නනවා සීක්‍රට් එලි කියලා තැන. ඉතින් මෙතන තියෙන්නේ වහලා දාපු දොර. ඉතින් මේ තැන මොකද්ද කියලා කැම්පස් එකෙන් අවුට් වෙන දවසට තමයි දැනගන්න වෙන්නේ කියලා මෙයා මේගොල්ලොන්ට කියනවා. ඒ කියන්නේ මෙයාලා කැම්පස් එකෙන් අවුට් වෙනකම්ම මේ දොරෙන් පිටිපස්සේ තියෙන දේ රහසක්. ඉතින් මේ කොලෙජ් එකට රැක් කිරිලා නම් තියෙනවා. හැබැයි මේකේ මලයාලම් ශිෂ්‍යයන්ට ටිකක් බලපෑම වැඩි. ඉතින් අරුන් ඇතුළුව මලයාලම් ජූනියර්ස්ලට සීනියර්ස්ලා එන්න කියනවා තමස් හෝල් කියලා තැනකට. ඊට පස්සේ සීනියර්ස්ලා එයාලගේ නීති සංග්‍රහය හඳුන්වලා දෙනවා. මුලින්ම ඉන්ජිනියරින් සරුට්ටය කියලා එකක් කියලා දෙනවා. මේ අතරදී අරුන්ලගේ සෙට් එකේ එක්කෙනෙකුට hina යනවා. සීනියර් බැජ් එකේ බයිජු කියන කෙනා hina වුණ කෙනාට ළඟටයින් සද්දයක් දාලා මෙයාලව බය කරගන්නවා. ඉතින් ඊළඟට එයාලා අඳින ඇඳුම්, යට ඇඳුම්, සපත්තු, ඔරලෝසු මේ හැම දෙයක්ම ඉන්දියාවේ බ්‍රෑන්ඩ් වලින් අදින්න කියලා කියනවා. ඊළඟට මේ සීනියර්ස්ලා මේ ජූනියර්ස්ලට එයාලගේ ID එකක් හදාගන්න විදිහ කියලා දෙනවා. සීනියර්ස්ලාගේ නීති අහගෙන ඉඳලා ඇවිල්ලා අරුන් කියනවා අපි මොකටද මේවා පිළිගන්නේ? අපි මේවා ගැන කම්ප්ලේන් කරමු කියලා. හැබැයි මේ අරුන්ගේ යාළුවෝ සෙට් එක කියනවා අපි මේ ආපු ගමන් ප්‍රශ්න දාගන්න නැතුව ඉවසගෙන ඉඳලා මේ විදිහටම අපිට යන ජූනියර් බැජ් එකකට කරමු කියලා. ඉතින් මෙයාලා සීනියර්ස්ලා කිව්ව විදිහටම මෙයාලගේ ID ටික හදාගන්නවා. චාට් කොලයක් අරගෙන එයාලගේ ෆොටෝ එකක් තියලා එයාලට දාපු ඉන්දියන් නමත් ලියලා එයාලගේ අන්ඩර්වෙයාර් එකේ බ්‍රෑන්ඩ් එකක් ගහලා ඒක ලැමිනේට් කරලා මේ කට්ටියම එල්ලන් එනවා. ඉතින් ඔන්න ඊළඟ දවසේදී මේ සෙට් එක රැග් වලට මාට් වෙනවා. අරුන් නැමෙලෙද්දී එයාගේ අකුල් දෙක අතරින් දකිනවා එක කෙල්ලෙක් ලස්සනට ඩාන්ස් කරනවා කියලා. ඉතින් කැම්පස් එකේදී අරුන්ට සෙට් වෙන පළවෙනි ක්‍රෂ් එක තමයි මේ. ඉතින් මෙයා ලෙක්චර්ස් වෙලාවෙදිත් ඇන්තනිත් එක්ක මේ ගැනම තමයි කියව ඉන්නේ. අරුන්ට ඒ ගර්ගේ නම දැනගන්නම ඕන වෙනවා. ඉතින් ඇන්තනි කියනවා කාගෙන් හරි අහමු කියලා. අරුන් කියනවා මං එයාගේ නම දන්නවා කියලා එයා දැනගන්න ඕන කියලා. ලෙක්චර් එක ඉවර වෙච්ච ගමන් ඇන්තනිත් ඇදගෙන අරුන් යනවා මේ කෙල්ල හොයාගෙන. ඉතින් එයා කී ඉන්න සින්දුවත් අහගෙන ඉඳලා අරුන් ගිහින් කියනවා එයාගේ කටහඬ හරිම ලස්සනයි මට ඔයාගේ නම දැනගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ගර්ල් කියනවා මම දර්ශනා කියලා. ඊට පස්සේ අරුන් මෙයාව හඳුනගෙන එතනින් යනවා ආයෙ හම්බෙමු කියලා. හැබැයි මේ දෙන්නගේ දිහා බලාගෙන ඉන්නවා අර බයිජු කියලා කියන සීනියර් කොල්ලා. ඉතින් මෙයාට දර්ශනා ගැන හිතක් පහළ වෙලා තමයි තියෙන්නේ. ඇන්තනි අරුන්ගේ ආත්ම විශ්වාසයක් මාරයින කියලා එයාට කියනවා. ඉතින් අරුන් කියනවා කෙල්ලෙක්ට හිත ගියාම මොකුත් නොකර ඉන්නවට වඩා එහෙම කෙලින්ම ගිහිල්ලා කතා කරන එක හොඳයි කියලා. දැනටමත් ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවනම් ඔබ මොකද්ද කරන්න කියලා ඇන්තනි අහනවා. මෙතනදී අරුන් දර්ශනාගේ මූණ තිබ්බ හිනාව මතක් කරගෙන ලොකු විශ්වාසයකින් කියනවා එයාට එහෙම කෙනෙක් නෑ කියලා. දර්ශනාට තියෙන ගායන හැකියාව හින්දා එයාට තරඟයකට සිලෙක්ට් වෙනවා. ඉතින් අරුන්ටත් මේකෙදි ගිටාර් වාදනය කරන්න chance එකක් හම්බ වෙනවා. මේ දෙන්න මේ තරඟයට පුරුදු වෙන අතරදී සීනියර්ස්ලා ඇවිල්ලා අරුන්ට බයිනවා. ඉතින් මේක දකින කීර්ති මිස් ඇවිල්ලා සීනියර්ස්ලාට බැනලා මෙතනින් එලවනවා. ඉතින් මේ වෙලාවේදී අරුන් hina වෙනවා. ඒක මේ කට්ටිය මතක තියාගන්නවා. ඉතින් සීනියර්ස්ලා කින්ඩිය දාපු අරුන්ව තනියම අල්ලගෙන එයාට හොඳටම ගහන්න ප්ලෑන් කරනවා.
ඊළඟ දවසේ අරුන්ලගේ සෙට් එකේ ඉන්න සංදීප් කියන කොල්ලගේ ඔත්තෝකට අනුව අසනීපෙන් හොස්ටෙල් එකේ තනියම ඉන්න අරුන්ට සීනියර්ස්ලා ගහන්න ප්ලෑන් කරලා එනවා. ඉතින් මේ වෙලාවේදී අරුන්ට හොඳටම ගුටි කන්න යනවා. හැබැයි අරුන්ගේ වාසනාවට එයාගේ කාමරේ ඉස්සරහා කාමරේ ඉන්න කොල්ලෙක් මේ දවස්වල හොස්ටෙල් එකේ ඉන්නවා. මෙයා මියුසික් වැඩක් කරන ගමන් තමයි ඉන්නේ හෙඩ්සෙට් එකක් දාගෙන. මෙයා පොඩ්ඩක් සද්ද අඩු කරලා ඒ වැඩේ කරන ගමන් ඉද්දි මෙයාට කලබලයක සද්දයක් ඇහිලා මෙයා ගිහිල්ලා බලද්දි අරුන්ව දකිනවා. ඉතින් මෙයා සීනියර්ස්ලට ඉංග්‍රීසියෙන් හොඳටම බැනගෙන යනවා. මෙලෝදියක් තේරෙන්නේ නැති හින්දා සීනියර්ස්ලා බයෙන් වගේ මෙතනින් යන්නේ ඉංග්‍රීසි ගැන මෙලෝ දැනුමක් නැති නිසා. ඊළඟ දවසේ අරුන් කොලෙජ් එකට එන්නේ සීනියර්ස්ලා එපා කිව්ව විදිහට ඇඳ පැළඳගෙන. ඉතින් මේවා දැක්කහම සීනියර්ස්ලාගේ යකා විශ්සෙනවා. සීනියර්ස්ලා මේ වෙලාවේදී අරුන්ට ඇවිත් කෑ ගහනවා. ඉතින් මේ වෙලාවේදී අරුන් බයිජු කියන සීනියට බරට පාරක් ගහලා කියලා දීපු සැලුට් එකට අගෞරව කරලා එතනින් යනවා. ඉතින් ඔන්න මේ අතරෙදී කලින් අරුන්ව බේරගත්ත අර යාළුවා දර්ශනාට මේ විස්තරය කියනවා. ඉතින් දර්ශනා ගිහින් මේ සිද්ධිය පැමිණිලි කරනවා. ආයෙම දර්ශනා පන්තියේදී අරුන් ඉන්නව දකිනවා. දර්ශනා අහනවා ඔයාලට බයද කියලා. අරුන් නෑ කියලා කිව්වම එහෙනම් මාත් එක්ක එන්න කියලා දර්ශනා අරුන් එක්ක කොරිඩෝර දිගේ යනවා. ඉතින් මේ වෙලාවේදී සීනියර්ස්ලව දැකලා අරුන්ගේ අත අරගෙන දර්ශනා එයාගේ වැලමිටෙන් දාගෙන අතෙන් එක සංඥායකුත් කරගෙන මෙතනින් හෙන ගැම්මෙන් යනවා. ආයෙම අරුන් එක්ක වෛර බැඳගන්න සීනියර්ස්ලා මෙයාට ආයෙමත් සැරයක් තනියම ඉද්දි ගහනවා. ඉතින් යාළුවා මෙතනදී එන හින්දා අරුන් මෙතනින් බේරෙනවා. හැබැයි මේ සිදුවීමෙන් පස්සේ නම් සීනියර්ස්ලව මේ කොලෙජ් එකෙන් අයින් කරලා දානවා. ඉතින් ඔන්න අර කලින් කියපු තරංගයේ පැවැත්වෙන දවසත් එනවා. ඒ වගේම දර්ශනා අරුන්ට තෑන්ක්ස් කරනවා. ඉතින් මේ දවසේදී තවත් කල් ගන්න නැතුව අරුන් කියනවා එයා මේ ගෙවිලා ගියපු මාස ගාන වගේ ඉතුරු කාලයක් ගේනවට කැමති නෑ. දර්ශනාව දැක්ක පළවෙනි දවසේම එයා ගැන කැමැත්තක් ඇති වුණා කියලා. ඉතින් අරුන් දර්ශනාට මේ වෙලාවෙදිම ප්‍රොපෝස් කරනවා. ඉතින් දර්ශනා මේ වෙලාවෙදිම කැමැත්තක් නොදුන්නත් ටික කාලයක් ඉල්ලනවා. එයාගේ අදහස කියන්න. අරුන් දර්ශනාගේ නම්බරය ඉල්ලනවා. ඉතින් හැරිලා යනකම් ඉඳලා අරුන්ට කතා කරලා දර්ශනා එයාගේ ෆෝන් එකේ එයාගේ නම්බර එක සේව් කරලා දෙනවා. දර්ශනා යද්දි අරුන් එයාට කතා කරලා කියනවා ඔයාගේ කොණ්ඩේ ලියාගන්න එතකොට තමයි ඔයා ගොඩක් ලස්සන කියලා. ඉතින් දෙන්නම දැන් කොලෙජ් ඉන්නේ හරිම ආසාවෙන්. ඒ අතරේදී මේ දෙන්න ෆෝන් එකෙන් කතා කරලා බීච් එකේදී මීට් වෙන වෙලාවක් වෙන් කරගන්නවා. ඉතින් ඩ්‍රයිව් වෙලා මේ දෙන්න මීට් වෙන හින්දා දර්ශනාට හොස්ටල් එකේ සීනියර් අක්ක කෙනෙක්ගේ උදව්වෙන් තමයි එන්න වෙන්නේ. අරුණුත් බයික් එකකුත් ලෑස්ති කරගෙන ඇවිල්ලා දර්ශනාවත් එක්කගෙන මේ දෙන්න බීච් එකට යනවා. ඉතින් බීච් එකේ කාලය ගෙවන අතරේදී දර්ශනා එයාගේ අදහස කියනවා. දර්ශනා මේ වෙලාවේදී කියනවා ඔයා ගැන මගේ හිතේ කැමැත්තක් තිබ්බා. ඒක කෑ ගහලා කියන්න හිතුණා මම ඔයාට කැමතියි කියලා. ඉතින් මේ වෙලාවේදී දර්ශනා අරුන්ට කියනවා එයා අරුන්ට කැමතියි කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න වැළඳගෙන කිස් එක බුද්ධ විලා ආයෙමත් හොස්ටල් එකට එනවා. ඉතින් ඔන්න අරුන්ගේ ලව් එක මේ විදිහට දළු දාගෙන එද්දි ඇන්තනීටත් මැසෙන්ජර් වලින් කෙල්ලෙක් සෙට් වෙනවා. ඉතින් ඇන්තනි අරුන්වත් අදගෙන තමයි මේ ගමන යන්නේ. ඇන්තනිගේ කෙල්ල එයාගේ තවත් යාළුවෙක් එක්ක තමයි මේ ගමන ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ගර්ල් එක තමයි අරුන්ට මේ දවස් ගෙවන්න වෙන්නේ. ඉතින් කතා කරන්න දෙයක්වත් නැති හින්දා අරුන් ඊළඟට මේ ගර්ල්ට කියනවා කොණ්ඩේ පාට ලස්සනයි කියලා. ඉතින් මේ ගර්ල්නුත් අනිත් පැත්තට කියනවා ඔයාගේ ඇස් දෙක ලස්සනයි කියලා. ඉතින් මේ වෙලාවෙ ඉඳන් අරුන් හැසිරෙන්නේ ටිකක් අමුතු විදිහට. ඉතින් ඒ ගර්ල් අහනවා ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා. මේ වෙලාවේදී දර්ශනාගෙන් අරුන්ට කෝල්ලයක් එනවා. ඒ තරුණ එක කට් කරනවා. කට් කරලා අර ගර්ල්ට කියනවා එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ කියලා. ඊළඟට කුඩයක් අරගෙන ඇන්තනි එයාගේ ගර්ල්නුවේ ගිහින් පාක් එකේ ඉඳගෙන ඉන්නවා. ඉතින් අර ගර්ල්නුව තරුණ එක යන්න හිතාගෙන කුඩයකුත් අරගෙන එනවා. ඉතින් අරුණුත් නොදැනීම වගේ මෙයත් එක්ක ගිහින් බංකුවකට වෙලා වාඩි වෙලා ඉන්නවා. මේ වෙලාවේ එකපාරටම සංවිධානය වෙලා එන කට්ටියක් මේ කපල් එලවන ගමන් තමයි ඉන්නේ. ඉතින් මීඩියා වලුත් මේක වාර්තා කරනවා. අපට පෙන්නනවා ඉතින් උන දේවල් හින්දා එනකම්ම ඇන්තනි කියවෙන්නේ කන්න වේදම් කරපු සල්ලි ගාන ගැන. හැබැයි අරුණන් කියන්නේ එයා දර්ශනාට කරපු වංචාව ගැන. ඉතින් ඇන්තනි මේ වෙලාවේ බයනවා උඹවත් මමවත් ඒ කෙල්ලගේ අතින්වත් ඇල්ලුවේ නැහැ කියලා. ඒ යන දවසේ අරුණ උත්සාහ කරනවා වචනයක් වත් නැහැ දර්ශනාට මේ වුණ දේවල් තේරුම් කරන්න. හැබැයි අරුන් මේ දේවල් කියන ලෑස්ති වෙද්දිම අහම්බෙන් වගේ අර සංදීප් කියන කොල්ල ඇවිල්ලා එදා අරුන් තියාගෙන හිටපු කුඩේ ගෑනල්ල එයා අතර දෙනවා. ඉතින් මේක දැක්කම දර්ශනාට මීඩියා වල ගියපු ඒ තොරතුරු මතක් වෙලා අරුන් ගැන සැක හිතනවා. දර්ශනාගේ වැරදි වැටහීම් නැති කරන්න හැම දෙයක්ම එයාට කියන්න හිතාගෙන අරුන් එයාට කෝල්ලයක් ගත්තත් එයා ආන්සර් කරන්නේ. ඉතින් අරුන් ආයෙම එයාගේ යාළුවට ඕල් කරාම ඒකත් ආන්සර් කරන්නේ දර්ශනා.
ඉතින් එයා බනිනවා යාළුවගේ ෆෝන් එකට කෝල් ගන්න එපා කියලා. ඔයා මාව කිස් කරා. මං තව කොල්ලෙක්ව 100,000 වතාවක් කිස් කරලා ඔයාට පේන්න ඒ විදිහටම හැසිරෙනවා කියලා දර්ශන තවදුරටත් කියනවා. ඉතින් ඒ කතාවට නම් අරුන්ට ගොඩක් කේන්ති යනවා. එයා කියනවා මං ඒ කෙල්ලත් එක්ක රූම් ගියා කියලා. ඉතින් මේක ඕන කෙනෙක්ට කියන්න කියලා අරුන් කියනවා. ඉතින් දර්ශනා මේ කතා ටික අහගෙන ඉද්දි ස්පීකර් දාලා තිබුණ නිසා එයාගේ යාළුවෝ මේක දැනගන්නවා. ඉතින් අරුන් මේක දැනගත්තම ගොඩක් කේන්තියෙන් හැසිරෙනවා. ෆෝන් එක පොළවේ ගහලා කඩලා ඊට පස්සේ අර සංදීප් කියන කොල්ලව හොයාගෙන ගිහිල්ලා එයාට හොඳටම ගහනවා. ඊළඟ දවසේ එක්සෑම් එක ලියමින් ඉන්න අරුන්ට මෙයාලගේ මේ වෙන්වීම ගැන මතක් වෙලා ගොඩක් දුක හිතිලා අඬනවා. අරුන් හිතින් ගොඩක් කඩන් වැටෙන්න පටන් ගන්නවා. මෙයා හොඳටම බොන්න පටන් ගන්නවා. ඒ වගේම ජරා වීඩියෝස් බල යාළුවොත් එක්ක රස්ತೆ අධිකාරියෙක් වගේ හැසිරෙනවා. ඉතින් එක්සෑම් එකටවත් සූදානමක් නැතුව ඔහේ කාලගෙවමින් තමයි දැන් අරුන් ඉන්නේ. ඉතින් තමන්ව අමුතුම කෙනෙක් විදිහට පරිවර්තන කරගන්න හදන අරුන් දැන් ජූනියර්ස්ලව රැක් කරන කණ්ඩායමේ ප්‍රධානිය වෙලා. එක වෙලාවක අරුන් දර්ශනාට පේන්නම අලුතෙන් ආපු බැජ් එකේ ඉන්න මායා කියන කෙල්ල ළඟට ගිහිල්ලා ඔයාගේ ආවේ කොණ්ඩේ ලියන්න කියලා කියනවා. ඉතින් මේ මායත් එක්ක ෆෙයා එකක් තියෙන විදිහට තමයි අරුන් දැන් හැසිරෙන්නේ. මේ වෙද්දි අරුන්ගේ ජරාවට තවදුරටත් තඩ වෙනවා. ඉතින් අර ජූනියර් සෙට් එකේ කොල්ලෙක්ගේ බර්ත්ඩේ පාටි එක අතරේදී අරුන් ගිහිල්ලා එයා ඇඳගෙන ඉන්න ෂර්ට් එක ඉන්දියාව එකක් නෙමෙයි කියලා එයාට ගහනවා. ඉතින් මේ ජෝ කියන කොල්ලා මේ ෂර්ට් එක අම්මා දීපු තෑග්ගක් කියලා කියද්දිත් අරුන් මේ කොල්ලට හොඳටම ගහනවා. මේ වෙද්දි දර්ශනාටත් උවමනා වුණා අරුන්ව රිද්දන්න. මෙයාලගේ කොලෙජ් එකේ තියෙන මියුසිකල් එකකදී දර්ශනාට අවස්ථාවක් හම්බ වෙනවා ස්ටේජ් එකට යන්න. ඉතින් මෙතන සිං කරන්නේ කේද කියන සිංග. ඉතින් මෙයත් එක්ක දර්ශනා ඇෆෙයර් එකක් පටන් ගන්නවා. දර්ශනා ගැන හිතලා අරුන් මේ කොල්ලා ගැන විස්තර හොයලා දර්ශනාට ගිහින් කියනවා මෙයා වැඩිය හොඳ කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි මේ වෙලාවේදී කේන්තියෙන් ඉන්න දර්ශනා කියනවා ඔයයි එයයි අතර වැඩි වෙනසක් නැතුව ඇති කියලා. දර්ශනාගේ අහිංසකකමක් දැන් නැති වෙලා ඉවරයි. ඉතින් මෙයා ගේට් එකේ ඉන්න අංකල්ට වැරදි විදිහට කතා කරලා අරුන්ට පේන්නම කේදර එක්ක බයික් එකේ නැගලා යනවා. කේද දර්ශනාත් එක්කගෙන ෂොප් එකකට යනවා. ඉතින් කෑම ඕඩර් කරන්න කියලා මෙයා වොෂ්රූම් ගිහින් එන්නම් කියලා යද්දි කේදගේ ෆෝන් එකට එක දිගට මැසේජ් ගොඩක් එනවා. ඉතින් දර්ශනා එයාගේ ෆෝන් එක අරන් බලනවා. මේ වෙලාවේ තමයි දර්ශනාට තේරුම් යන්නේ අරුන් කිව්වා වගේම කේදය කියන්නේ ගෑනු පිස්සෙක් කියලා. ඉතින් ෆෝන් එකට ආව මැසේජ් නුත් පෙන්නලා හොඳ කනේ පාරකුත් දීලා දර්ශනා මෙතනින් එනවා. උන ලැජ්ජාව නිසා කේද දර්ශනට කතා කරලා කියනවා ඔයාට මගේ නමින් ළමයෙක් හම්බෙන්න ඉන්නවා කියලා මං කැම්පස් එක පුරාම කටකතාවක් පතුරවනවා කියලා. ඉතින් මේ කොහොම හරි ආරංචි වෙනවා අරුන්ට. ඉතින් මේ නිසාම අරුන් කේදර හොයාගෙන ගිහින් එයාට හොඳටම ගහනවා. අරුන් ආයෙම මෙයා නරක කෙනෙක් කියලා දර්ශනට කියන්න හදනවා. දර්ශනා මේ වෙලාවේදී කියනවා ඔයා මොනවද ඔප්පු කරන්න හදන්නේ? ඔයයි මෙයයි කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක වගේම තමයි කියලා. කේද මේ වෙලාවේදී කින්ඩියට වගේ hina වෙනවා. දර්ශනාගේ යාළුවා මෙයාට හොඳ කනේ පාරකුත් දෙනවා. දර්ශනා අරුන්ට එක අවස්ථාවක් නොදුන්නත් මායත් එක්ක එයා ඉන්න දිහා දුරින් ඉඳන් බලාගෙන ඉන්නවා. හොස්ටල් එකේ කෑම අවුල් කියලා අරුන් එයාගේ යාළුවෝ කට්ටියත් එක්ක මෙතනදී පොඩි ප්‍රශ්නයක් දාගන්නවා. ඉතින් මෙයාලට තවදුරටත් හොස්ටල් එකේ ඉන්න හම්බ වෙන්නේ නැති නිසා මෙයාලා පිටතැනකට යනවා යාළුවෝ කට්ටියත් එක්කම. ඉතින් මේ අලුත් තැනදී මෙයාලා හිතේ හැටියට බීලා මෙතන ජරා විදියට තමයි තියාගෙන ඉන්නේ. අරුන් එක දවසක මේ හැම දෙයක්ම අස් කරලා පිළිවෙලකට හදලා තියලා තියෙද්දිත් යාළුවට එක ඇවිල්ලා එක විනාඩියකට ආයෙත් තිබ්බ විදියටම ජරා කරලා දානවා. අරුන්ට මේකට හොඳටම කේන්ති යනවා. උඹලා මේ අපායෙම ඉඳලා මැරියන් කියලා අරුන් මෙයාගේ යාළුවෙක් ගෙදර යනවා. අරුන්ට දැන් ඕමනාවක් තියෙනවා පිළිවෙලක් වෙන්න. ඉතින් මෙයා ටිකක් උනන්දු වෙලා පාඩම් කරලා එයාගේ ෆේල් වෙච්ච එක පේපර් එකකුත් ඉවර කරනවා. නිවාඩුවට අරුන් ගෙදර ගියාම අම්මයි තාත්තයි මෙයාගේ ලොකු වෙනසක් තේරෙනවා. ආපහු චෙන්නයි වලට එන අරුන්ව ස්ටේෂන් එකට තාත්තා ගෙනත් ඇරලවද්දි තාත්තා අරුන්ගෙන් අහනවා ඔයා හෙට වෙලා හොඳටම බොනවද කියලා. ඉතින් අරුන් බිම බලාගෙන උත්තර දෙද්දි තාත්තා කියනවා ආයෙ බොන්න එපා පුතේ කියලා. ලැජ්ජාවක් නැත්තම් මං ඔයාව වැළඳ ගන්නද කියලා තාත්තා අහලා හරි ආදරෙන් අරුන්ව වැළඳ ගන්නවා. ආපහු චෙන්නයි වලට එන අරුන් කොලෙජ් එකේ වැඩ උනන්දුවෙන් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් පන්තියේ දෙවනියා වෙන සෙල්වා කියන කොල්ලා ටීම් විදිහට පාඩම් කරලා තමයි මේ විදිහට එක්සෑම් පාස් වෙන්න කියලා එයා දැනගන්නවා. ඉතින් අරුණුත් යනවා ඇන්තනීවත් එක්කගෙන එයාව හම්බ වෙන්න. සෙල්ලෝ හරි කැමැත්තෙන් එයාගේ ටීම් එකට මේ දෙන්නව පිළිගන්නවා. මේ අතරේදී අරුණලට සෙල්වාගේ ෆ්ලැට් එකේ ඉන්න ආච්චි කෙනෙක්ගේ රස කෑම කන්නත් සෙල්වත් එක්ක කෝවිල් යන්න ඒ වගේම සෙල්වාගේ ආදරවන්තියව අඳුර ගන්නත් අවස්ථාව ලැබෙනවා.
සෙල්වත් එක්ක ෆිට් වෙන අරුන් එක වෙලාවකදී එයාගෙන් අහනවා ඔයාගේ හීනේ මොකද්ද කියලා. ඉතින් සෙල්වා කියනවා එයාගේ අම්මාගේ තාත්තගේ සැනසීමෙන් තියෙන එක තමයි එයාගේ හීනේ කියලා. දර්ශනත් ටික කාලයක් යනකොට අරුන්ගේ මේ ටීම් එකට එකතු වෙනවා. කට්ටියම එකතු වෙලා ආසාවෙන් මේ පාඩම් කරන වැඩ කරන නිසා සෙල්වා පන්තියේ පළවෙනියා වෙද්දි අරුන් පන්තියේ පස්වෙනියා වෙනවා. ඒ වගේම ඇන්තනීගෙත් හොඳ දියුණුවක් තියෙනවා කියලා ටීචර් මෙයාලව අගය කරනවා. ඉතින් මේ සතුට සමනන්න කොලෙජ් එක කරලා බුරියානි කන්න යමු කියලා මෙයාලා කතා වෙනවා. ඉතින් සෙල්ලෝ මේ අතරදී කියනවා එයාගේ ගර්ල්ට එයා සාරියක් ගත්ත කියලා. ඒක දෙන්න යන්නත් මෙයාලට එන්න කියලා. ඉතින් ප්ලෑන් කරගත්ත දේවල් කරන්න හිතාගෙන යාළුවෝ කට්ටිය කොලෙජ් එක කරලා එනවා. මේ අතරදී එකපාරම සෙල්වා ඇක්සිඩන්ට් වුණා කියලා අරුන්ට දැනගන්න ලැබෙනවා. මේක අරුන්ට මාර ෂොක් එකක් වුණා. ඉතින් අරුන් සෙල්වා දිහා බලන්නවත් යන්නේ නැහැ. ඇන්තනී විතරක් මලගෙදරට සහභාගී වෙලා පාර්සලයකුත් අරන් ඇවිල්ලා අරුන්ගේ අතට මේක දෙනවා. ඉතින් අරුන් අහනවා මේ මොකද්ද කියලා. ඉතින් ඇත්තට මේ පාර්සලේ තිබුණේ සෙල්වා එයාගේ ආදරවන්තියට ගත්ත සාරිය. සෙල්වා නැති අඩුව ගොඩක් දුරට දැනුණා. එයාට කරන ගෞරවයක් විදිහට මේ වැඩේ දිගටම කරගෙන යන්න මෙයාලා පොරොන්දු වුණා. දවසක් පාඩම් වැඩ ඉවර කරලා අරුන් යද්දි එයා දකිනවා දර්ශනාව. ඉතින් එයාව ඇරලවන්නද කියලා අහද්දි දර්ශනන් මේකට ගොඩක් සතුටු වෙනවා. දර්ශනා බයික් එකේ ගොඩ එනවත් එක්කම අරුන්ට කෝල් එකක් එනවා මායාගේ. ඒ එයාගේ තාත්තා නැති වෙලා කියලා. ඉතින් දර්ශනා එතන බස්සලා අරුන් මේ ගමන යනවා. මායා මේ ඉන්න තත්ත්වයට එක්ක එයා අරුන්ගෙන් අහනවා ඔයා දර්ශනාට වගේ මටත් ආදරය කළාද කියලා. හැබැයි අරුන් උත්තරයක් නොදී බිම බලාගෙන ඉද්දි මායා එයාට කිස් එකක් දීලා යන්න කියලා තල්ලු කරලා දානවා. මහපාරේ තනි වෙන අරුන්ට ජීවිතේ එක පාඩමක් කියලා දෙනවා. මිනිස්සෙක් ඕනම වෙලාවක කඩා වැටෙන්න පුළුවන් කියන දේ තේරුම් කරන්න කෙනෙක්ව අරුන්ට මුණ ගැහෙනවා. මේ කෙනා චෙන්නයි වලට එන්නේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන. ඉතින් මෙයා ෆිල්ම් 4ක්ම නිර්මාණය කරාට පස්සේ එයාගේ ජීවිතේ කඩාගෙන වැටෙනවා. ඉතින් අද මෙයා මේ තත්ත්වයෙන් ඉන්නේ අන්න ඒ නිසා තමයි. ඊළඟට අපිට පෙන්වනවා කොලෙජ් එකේ අවසාන එක්සෑම් දවස. ඉතින් මේ වෙනකොට අරුන් එක්ක අර පිස්සුනටපු මලයාලි සිසුව ටික දැන් අරුන් එක්ක එකතු වෙලා එක්සෑම් වලට හොඳට සූදානම් වෙලා තමයි ඉන්නේ. ඉතින් කිසි ගේමක් නැතුවම අරුන් එයාගේ යාළුවොත් එක් කරගෙනම මේ එක්සෑම් හැම එකක්ම පාස් වෙනවා. දර්ශනාටරන් කැම්පස් එකේම හොඳ පත්වීමක් හම්බ වෙනවා. ඉතින් ඔය විදිහට මෙයාලගේ කොලෙජ් එකේ අන්තිම සෙරමනි එක දවසත් එනවා. ඉතින් මේ දවස් වෙනකොට කිසි කෙනෙක්ගේ හිතවල තරහක් නැතුව හැමෝම ගොඩ සතුටින් තමයි ඉන්නේ. ඉතින් මතක ඇති ඔයාලට ජෝ කියලා කොල්ලෙට අරුන් අර නසරාන විදියට හැසිරෙන කාරේ ගැහුවා. ඉතින් අරුන් මෙයා ළඟට ගිහිල්ලා එයාගෙන් එදා වුණ දෙයට සමාව ඉල්ලනවා. ඒ වගේම අරුන් දැක්ක මායා ජෝ එක ගොඩ සතුටින් ඉන්නවා. ඉතින් ජෝ අරුන්ගෙන් අහනවා ඔයා ඇයි මායාව අතෑරියේ කියලා. ඉතින් අරුන් කියනවා එයාට ගැලපෙන්න ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා. ඉතින් අරුන් මායටයි ජෝටයි සුවවතනවා. ඉතින් කේසී චෙක් කොලෙජ් එකේ අවුට් වෙන්න හදන මේ බැච් එකට වගේම අපටත් මේ කොලෙජ් එකේ අන්තිම දවස විශේෂයි. මොකද කතාවේ මුලදී කිව්වා වගේම මෙයාලට මේ අන්තිම දවසේ තමයි අර සීක්‍රට් ඇරී එක තියෙන තැන යතුරු හම්බ වෙන්නේ. ඉතින් එක කොල්ලෙක් මේ යතුරත් අරගෙන ගොඩක් සතුටින් මේ යාළුවෝ ගාවට එනවා. රෑන පිටින්ම මේ පැත්තට දුවලා ගිහින් කට්ටියම කරෝල කාමරේ ලයිට් දාලා බලනකොට දකින්න මෙතෙක් කාලයක් මේ කොලෙජ් එකේ ඉගෙනගත්තු සිසුන්ගේ මතක සටහන් වල එකතුවක්. ඉතින් බිත්ති පුරාම ලියවන ආදි ශිෂ්‍යයන්ගේ අදහස් කීපයක් කියවන අතරේදී මේ බැච් එකේ හැමෝම පෑන් අරගෙන ලෑස්ති වෙන්න එයාලගේ හිතට දැනෙන දේවල් මේ බිත්තිවල ලියන්න. හැබැයි අරුන් මේ හැමෝම දිහා බලාගෙන ඉන්නවා. එයා කිසි දෙයක් ලියන්න උත්සාහ කරන්නේ නැහැ. කොලෙජ් එකේ ගෙවන මේ අන්තිම පැය ගාන ගත කරලා අරුන් යනවා විශේෂ කෙනෙක් මුණ ගැහෙන්න. ඒ තමයි අර මැරුණු සෙල්වාගේ ආදරවන්තිය. ඉතින් අරුන් සෙල්වා එදා අරගත්ත සාරිය මෙයාට දෙන්නේ අරුන් ගත්ත තෑග්ගක් ගුතියට. ඉතින් අරුන්ගෙන් මේ ගර්ල් අහනවා ඔයා කොහොමද මම කැමති පාට දන්නේ කියලා. ඉතින් මේක සෙල්වාගේ අදහසක් කියලා මේ ගර්ල්ට තේරෙන්නේ අරුන් දිහා බලපුවාම. ඉතින් චෙන්නයි වලට KCG ටෙක් කොලෙජ් එකට සමුදේලා අරුන් ගෙදර යන්න කියලා ස්ටේෂන් එකට එද්දි එයාගේ පරණ ආදරවන්තිය දර්ශනා එයාට මුණ ගැහෙනවා. අවුරුදු 4ක්ම ගෙවිලා අද දවසේදී දර්ශනා ගොඩක් පසුතැවුණා. පළවෙනි වසරේදීම මං ඔයාලට සමාව දුන්නා නම් මේ සමුගැනීම මීට වඩා ලස්සන වෙන්න තිබ්බ කියලා දර්ශනා අරුන්ව හයියෙන් වැරද ගන්නවා. නවමු හදවත් කීපයක ඇරඹුම් පෙන්නමින් හෘදයන් මේ කතාව ඊළඟට දිගහැරෙන්න අවුරුදු 2ක් ගෙවුනට පස්සේ ඉතින් මේ වෙද්දි අරුන් පරිසරයත් එක්ක සමීප වෙලා සංචාරක දිවියක් තමයි ගත කරන්නේ. ඉතින් කැමරාවත් අතේ තියාගෙන එයාගේ හිතුමතේ නිදහසේ සැරිසරනවා. මේ කාලය තුරදී අරුන් දර්ශනා ෆෝන් වලින් කතා කරගන්නවා.
ඉතින් එක වෙලාවක දර්ශනාගේ මැසේජ්ජක් එනවා එයාගේ අක්කගේ වෙඩින් එකට අරුන්ට ඉන්වයිට් කරලා. ඉතින් අරුන් මේ වෙඩින් එකට යනවා. කාලෙකට පස්සේ මුණ ගැහිලා කතා කර කර ඉන්න මේ දෙන්න එයාලගේ ආගිය තොරතුරු ගැන කතා කර කර තමයි ඉන්නේ. ඉතින් දර්ශනා මේ වෙලාවේදී අරුන්ට උපදෙස් දෙනවා ජොබ් මත්තෙම ඇල්ලා ඉන්නේ නැතුව තමන් කැමති දෙයක් කරන්න උත්සාහ කරන්න කියලා. මේ ගමනෙන් පස්සේ දවසේදී අරුන් බස් එකේ යනකොට එයාට හම්බෙන් වගේ හම්බෙනවා ජිමී කියලා වෙඩින් ෆොටෝග්‍රාෆර් කෙනෙක්ව. අරුන් එක කතාවට සෙට් වෙන ජිමී අරුන්ගේ කැමරාව අරගෙන එයාගේ ෆොටෝ ටික බල බල ඉන්නකොට එයා අරුන්ට යෝජනා කරනවා එයත් එක්ක එකතු වෙලා වැඩ කරමුද කියලා. ඉතින් අරුන්ට මේ වෙද්දි ජොබ් එකක් නැති හින්දා මෙයා ටිකක් හිතලා ජිමිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති වෙනවා. සාමාන්‍ය පවුල් වල වෙඩින් වල විතරක් ෆොටෝස් ගන්න ජිමීට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ජිමි මේ වෙලාවෙ අරුන් එක්ක දොඩවදොඩව තමයි ඉන්නේ. ඉතින් කොයි වෙලෙත් ඔලුව විකාර කරගෙන මේ ප්‍රශ්න ගැන ජිමි දොඩවන නිසා අරුන් නිහඬව මේකට උත්තරයක් හොයනවා. අරුන් මේ ගැන Google එකේ සර්ච් කරලා බලනවා. ඉතින් එතකොට දැනගන්න පුළුවන් වෙනවා පෝසත් අය ලිමිට් වෙච්ච වෙඩින් තමයි කරන්න කියලා. ඉතින් මිනිස්සු ප්‍රමාණය අඩු වුණාම ෆොටෝ ගන්න තියෙන අවස්ථාව වැඩි නිසා අරුන් මේ විදිහට අපි පෝසත් පවුල් වල ෆොටෝග්‍රැෆි කරමු කියලා ජිමිට යෝජනා කරනවා. ඒ විතරක් නෙවෙයි අරුන්ට මේ වෙද්දි දැනගන්න ලැබෙනවා එයත් එක්ක හොස්ටල් එකේ එකටම හිටපු අර සංගීත වැඩවලට දක්ෂ ප්‍රදීප් තිවාරි කියන කෙනා මේ වෙද්දි ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ සංගීතඥයෙක් වෙලා ඉන්නවා කියලා. ඉතින් එයාගෙත් පුංචි උදව්වක් අරගෙන මෙයාලගේ වැඩේ අලුත්ම විදිහට පටන් ගන්න අරුන් ලොකු උත්සාහයක් දරනවා. අරුන් එක්ක තිබ්බ බැඳීම නිසාම ප්‍රදීප් එයාගේ ලයිව් එකකදී කියනවා අරුන්ලගේ මේ ෆොටෝග්‍රැෆි වැඩේදී පළවෙනි අවස්ථාව ගන්න කෙනාගේ වෙඩින් එක පුරාවටම එයා නොමිලේ සින්දු කියනවා කියලා. ඉතින් මේ ප්‍රචාරණයත් එක්කම අරුන්ලට ගොඩක් ඇනවුම් ලැබෙනවා. ඉතින් එයාගේ කියපු වෙඩින් එකදී කලින් වතාවක වගේම අරුන්ගේ හිත පිස්සු වට්ටන රූපයක් එයාගේ හිතේ අතරමං වෙනවා. නිත්‍යටත් මේ කොල්ලගෙන අමුත්තක් දෙනුණා. එයා එයාගේ කැමරාව අරගෙන බලද්දි ඒකේ තිබ්බ ෆොටෝස් වල නිත්‍යගේ හිත ඇදිලා ගියා. අරුන් අහනවා මේ ෆොටෝ ටික WhatsApp කරන්නද කියලා. ඉතින් නිත්‍ය දන්නවා මෙයාට නම්බර එක ඕන වෙලා තමයි කියලා. එහෙම ඕන වෙන්නේ නැහැ මේ ටික ඊමේල් කරාම ඇති කියලා නිත්‍ය කියනවා. මේ දෙන්නව දකින ජිමි මෙතනට ඉක්මනට වෙනවා. ඉතින් අරුන් මේ වෙලාවේදී කියනවා ඒ ගිය කෙල්ල තමයි මම කසාද බඳින්න ඉන්න කෙල්ල කියලා. හිනාගෙන ජිමි කියනවා ඒ වගේ පෝසත් කෙල්ලෙක් ඔයාට ලැබෙයිද දැනටමත් එයාට කොල්ලෙක් ඇති කියලා. දර්ශනාගේ හිනාව මතක් කරා වගේම අරුන් මේ වෙලාවේදී නිත්‍යාගේ S2 තමයි මතක් කරගන්නේ. ඉතින් එහෙම මතක් කරගෙන අරුන් කියනවා එයාට කොල්ලෙක් නැහැ කියලා. නිත්‍යගේ පවුලේ සහෝදරියකගේ වෙඩින් ඇල්බම් එකක් හදන්න නිත්‍ය අරුන්ට ආරාධනා කරනවා. ඉතින් මේ ජෝඩෝ ගැන තියෙන විස්තර වලින් අරුන් දැනගන්නවා දර්ශනාව රවට්ටපු කේදර් තමයි මේ ගර්ල්ව බඳින්න යන්නේ කියලා. ඉතින් අරුන් ඉක්මනටම මේ ගර්ල්ව බේරගන්න හිතාගෙන නිත්‍යව මීට් වෙලා මේ විස්තර කියනවා. නිත්‍යා මේ විස්තර දැනගත්තු ගමන් කතා කරලා මේ ගැන කියනවා. ඉතින් මේ වෙලාවේදී දර්ශනාත් එක්ක කේදර් හිටපු ෂොප් එකේම මේ ගර්ල්වත් ඉන්නේ. නිත්‍ය කියන දේවල් පිළිගන්නේ නැති මේ ගර්ල් අපේ ප්‍රශ්න වලට ඔයාලා මැදි වෙන්න එපා කියලා නිත්‍යට කියනවා. හැබැයි දර්ශනා වගේම මේ ගර්ල්නුත් කේදර්ගේ ෆෝන් එකට එන මැසේජ් දකිනවා. මෙයා දර්ශනා වගේම කනේ පාරක් දීලා ඒ මතකය අලුත් කරලා දීලා එනවා. මේ විදිහට තමන්ගේ සහෝදරයව බේරගත්ත හින්දා නිත්‍ය අරුන්ව හම්බෙලා මෙයාට ස්තුති කරනවා. නිත්‍ය හයි ක්ලාස් කෙනෙක් වුණත් අරුන්ගේ එක ඉල්ලීමකට පුංචි කඩේකට ගිහින් හරක් මස්නුයි පරාටය කනවා ගොඩක් සතුටුයි. ඉතින් ඔන්න මේ දවස් ටිකේදීම සෙල් වගේ ටීම් එකේ හිටපු අර කාලිගෙත් වෙඩින් ෂූට් එකක් කරන්න අවස්ථාව හම්බ වෙනවා. හැබැයි මේ වැඩේදී ජිමි වෙනුවට අරුන්ට සපෝට් කරන්න එන්නේ නිත්‍ය. ඉතින් නිත්‍ය ගොඩක් කැමැත්තෙන් මේ වැඩේට සහභාගී වෙනවා. මේ ගමන යන අරුන් තෝරගන්නේ ට්‍රේන් එක. ඉතින් සෙකන්ඩ් ක්ලාස් ටිකට් දෙකක් අරගෙන නිත්‍යත් එක්ක කෝච්චියට ගොඩ වුණාට පස්සේ නිත්‍ය පෝසත් පවුලක කෙනෙක් වුණත් සාමාන්‍ය පවුලක කෙනෙක් වගේ හැඩගැහිලා හැසිරෙන විදිහට අරුන්ගේ හිත එයා දිනා ගන්නවා. මේ වැඩේට යන නිත්‍ය අරුන්ගේ කැමරාවකුත් ඉල්ලගෙන ෆොටෝ ගහන්න try කරනවා. ෆොටෝ ගහන එක ගැන ලොකෝට දැනුමක් නිත්‍යට නැති වුණත් හෝල් එක පුරාවටම තියෙන සැල්සිලි වල නම් ෆොටෝස් ගොඩක් නිත්‍ය අරගන්නවා. ඉතින් මහන්සිය නොබල නිත්‍ය මේ දෙන සපෝට් එකට අරුන් එයාට ගොඩක් ස්තුති කරනවා. මේ වැඩ ඉවර වෙලා අරුන් නිත්‍යව එක්කගෙන යනවා අර එයාලා පාඩම් කරන කාලේදී රස කෑම හදලා දුන්න ආත්තම්මව බලන්න. ඉතින් මේ ආත්තම්මගේ අතින් හදපු රස කෑම කන්න නිත්‍යට අවස්ථාවක් ලැබෙනවා. මේ වැඩ ඉවර කරලා ගෙදරින් නිත්‍ය අක්කව ෂේප් කර කර එයාට අරුන්ගේ හොඳ ගැන කී තමයි ඉන්නේ. වෘතලයට හැදිලා ඉන්න මේ අක්කයි නංගි දෙන්න තාත්තා ළඟට ගිහින් අරුන්ට කියන්න පුළුවන් උපරිම හොඳ ටික කියනවා. ඉතින් කොහොම හරි අන්තිමට නිත්‍යගේ බලකේරළට ගෙදරින් මේ කසාදර කැමති වෙනවා. වෙඩින් එක තීන්දුව වෙච්ච සතුටට අරුන් පාටියක් දෙන්න ලෑස්ති කරනවා.
ඉතින් දර්ශනත් ඇතුළු අරුන් මුලින් ආශ්‍රය කරපු යාළුවෝ ඔක්කොම මේ පාටියට එනවා. මොනවා වුණත් මේ පාටියට එන දර්ශනාට අරුන්ගේ නිත්‍යගේ මතක එකතු වෙච්ච ෆොටෝස් වගේම නිත්‍ය වෙඩින් එකට අඳින්න ඉන්න ඇඳුම දැක්කම මේ දේවල් හිතට ලොකු බරක් වෙනවා. කාලයක් අරුන් එක දර්ශනා කාලේ ගෙව්වා. ඉතින් මොන දේ වුණත් හිත එක තැනක තියාගෙන ඉන්න දර්ශනාට බැරි වෙනවා. කඳුළු හංගගෙන තවදුරටත් මෙතන ඉන්න බැරි නිසා දර්ශනා එතනින් යනවා. ඇන්තනි මෙයා යනවා දැකලා ඇයි යන්නේ කියලා දර්ශනාගෙන් අහනවා. එයා වෙන කෙල්ලෙක් එක්ක ඉද්දිව මට මෙහෙම දෙන්නල නැහැ. ඒත් අද එයා සදාහටම යන්න යනවා. එයා මේ දේවල් දැනගන්න ඕන නැහැ කියලා දර්ශනා මෙතනින් යනවා. ඊළඟට උදා වෙන්න මේ දෙන්නගේ පෝරුව චාරිත්‍ර කරන දවස. ඒ දවසේ හොඳට වැස්ස. ඉතින් පෝරුව චාරිත්‍ර කරන්න බැරුව ටෙන්ට් එකට වෙලා මේ කට්ටිය දෙපැත්තකට වෙලා ඉන්නවා. නර්ගියුල්ලා බෑන්චුන් කියලා දෙපැත්තේ ඉන්න දෙන්න දෙමාපියන්ව කැමති කරගෙන වැස්සම එයාලගේ චාරිත්‍ර කරන්න කැමති වෙනවා. වෙඩින්න කිවරලා මේ ජෝඩෝ යන වෙඩින් කායකයේදී ඇන්තනීට නිත්‍යගේ යාළුවෝ සෙට් වෙනවා. මගදී ඇන්තනී මේ ගර්ල්නුයි තේ බොන්න කියලා තැනක නවත්තනවා. ඉතින් ඒ වෙලාවෙ ඉඳන් තන වෙලා ඉන්න අපේ අලුතින් බඳපු ජෝඩුව රොමැන්ටික් වෙන්න පටන් ගන්නවා. ඉතින් රැ වෙලා නිත්‍ය අරුන් ගාඩ වෙලා එද්දි නිත්‍ය අහනවා ඔයාට මීට කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා නැද්ද කියලා. අරුන් මේ වෙලාවේ තමයි දර්ශනා ගැන නිත්‍යට කියන්නේ. ඉතින් දන්නේ නැද්ද නිත්‍යටත් පුංචි ජෙලස් එකක් වගේම පුංචි සැකයකුත් ඇති වෙනවා. දැන් අරුන් සැමියෙක් විදියට රස කෑම ජාතියෙම හදලා දෙදී නිත්‍යව හරි ආදරෙන් බලා ගන්නවා. මේ විදියට අරුන්ගේ ආදරය ලබන නිත්‍ය මේ කොල්ලව මටම ලබා දුන්න ගොඩක් ස්තුති කියලා දෙවියන්ට ස්තුති කරනවා. කාලයත් එක්ක ආදරය කියන බැඳීම ශක්තිමත් කරගන්න මේ දෙන්න දැන් දෙමාපියෝ වෙන්නත් සූදානම්. එක දවසක රැ නිත්‍යට බබාව ලැබෙන්න ගොඩක් අමාරු වෙනවා. ඉතින් පුළුවන් ඉක්මනට අරුන් එයාව ඉස්පිරිතාලට එක්කගෙන ගිහිල්ලා ටික වෙලාවක් ඇද්දිම පුංචි කොළු පැටියෙක්ව අරුන්ගේ අතට ගෙනත් දෙනවා. කාටක් කලින් මේ සුභාරංචිය දර්ශනාට කියන්න අරුන් තීරණය කරනවා. ඉතින් දර්ශනා මේ කැව්වහම ගොඩක් සතුටු වෙනවා. මේ වෙලාවේදී දර්ශනත් එක්කම ඉන්න යාළුවෝ සෙට් එකෙන් එක කොල්ලෙක් අහනවා ඔයාගේ පරණ කොල්ලා මේ වෙද්දි තාත්තා කෙනෙකුත් වෙලා ඉවරයි. ඔයා කවදද අපේ කසාද ගැන කතා කරගන්න කියලා. අරුන් නිත්‍යක හේන දැකපු විදිහට දැන් වෙලාව ඇවිත් බබාට නම දාන්න. අරුන්ගේ ජීවිතයේදී මොන ගෙහුණු සුන්දරම චරිතයක් වුණු මැරුණු සෙල්වගේ නම අරුන් එයාගේ බබාට දානවා. අරුතෝපම් මොනබුරාගේ හුරුතල් බලන්න ආච්චිලා සීයලා දෙගොල්ලොම එනවා. ආච්චිලා දෙන්න නම් කොයි වෙලාවෙත් බබාට මේක හොඳයි අරක හොඳයි කිය වාද කර කර තමයි ඉන්නේ. නිත්‍යර කනක් ඇහැර නිදා ගන්නවත් නැති හින්දා එයාට තරහා ගිහින් අපිට මේ දේවල් බලා ගන්න පුළුවන් ඔයාලා ගෙදරින් යන්න කියලා කියනවා. නිත්‍ය අරුන්ටත් මේ ගැන කී වද්දෙන හින්දා අරුන් අම්මලාගේ හිත රිද්දන්න නැතුව මේ වැඩේ වෙන්න ඕන නිසා තාත්තලව ෂේප් කරගෙන පොඩි ප්ලෑන් එකක් ගහලා අම්මලාව ගෙදරින් යවා ගන්නවා. දෙමාපියන් වුණාට පස්සේ මේ දෙන්නගේ ලයිෆ් එක ගොඩක් බිසි වෙනවා. මේ අතරදී කසාදර ලෑස්ති වෙන දර්ශනාගෙන් අරුන්ට කෝල් එකක් එනවා. ඉතින් දර්ශනා අරුන්ගෙන් අහනවා මං කසාද මදින්න යන්නේ ඒ ගැන ඔයා මොකද හිතන්නේ කියලා. ඉතින් අරුන් කියනවා ඒක හොඳ තීරණයක් කියලා. දර්ශනාගේ වෙඩින් එකට කලින් දවසේම අරුන්ලා එක්කන් යන දර්ශනාගේ මනමාලය එනවා. ගෙදරට ආව ගමන් දර්ශනා අරුන්ගේ කොළු පැටිය උස්සන් ගිහින් එයාට කිස් එකක් දෙනවා. ඉතින් මේ වෙලාවේ දර්ශනාගේ ඇස් දෙක වැහිලා මෙයාට මුලින්ම අරුන්ව කිස් කරපු දවස මතක් වෙනවා. ඉතින් මේ වෙලාවේ බබා හොඳටම අඬනවා. ඔන්න ඉතින් දැන් නිත්‍ය අරුන් එක්ක කැම මේසෙට වෙලා තමයි ඉන්නේ. මේ වෙලාවේදී නිත්‍යගේ හිතේ සැකය ඉරිසියාව මතුවෙන්න පටන් ගන්නවා. දර්ශනාගේ හැසිරීම දිහා අමුතු විදිහට බලාගෙන ඉන්න අරුන්ටත් ඔරවගෙන තමයි නිත්‍ය ඉන්නේ. මේ නිසාම නිත්‍ය අරුන්ට උමනාවෙන්ම වගේ ලං වෙලා ආදරෙන් ඉන්න උත්සාහ කරනවා. ඒ දර්ශනාට පේන්න. පහෝදාට කසාදෙත්තේදී දර්ශන අරුන්ට මේ දවසේ රෑම කතා කරලා එයාලා මුණ ගැහුණු බීච් එකට එනවාද කියලා අරුන්ගෙන් අහනවා. අරුන් මේ වෙලාවේ නැටලා මේ ගමන යන පිටත් වෙනවා. හැබැයි ටික දුරක් යද්දීම අරුන්ට මතක් වෙනවා මම මේක නිත්‍යාර නොකිය නේද යන්නේ කියලා. ඉතින් ඇවිල්ලා අරුන් ආයෙ මේක නිත්‍යාර කියලා මේ ගමන යන්නේ එයාගෙන් අවසර ගන්නවා. හිතේ තියෙන බර නිදහස් කරගන්න ඕන නිසා තමයි දර්ශන අරුන්ට මේ විදිහට කතා කරලා තියෙන්නේ. ඉතින් දර්ශන අරුන්නාම එයාට කියනවා මට මේ කසාද ගැන හිතන එක හිතට අමාරුයි කියලා. හැබැයි දර්ශනාගේ හිත හදන්න අරුන්ට පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට දර්ශනාගේ වෙඩින් එක ලස්සනට සිද්ධ වෙනවා. දර්ශනා තනි නොවි සතුටින් මේ විදිහට ඉන්න එක දැක්කම අරුන්ට ගොඩක් සැනසීමක් දැනුණා. කසාද ඉවර වෙලා අරුන්ලා එන ගමන් ඉද්දි අරුන් නිත්‍යයට කියනවා එයාලගේ කොලෙජ් එක දැක්කම චුට්ටක් කොලෙජ් එකට ගිහින් එන්නම් කියලා. අරුන්ට යන්න දීලා නිත්‍ය බබාවත් එක්කගෙන shopping කරන්න යනවා. ඉතින් අරුන් කොලෙජ් එකට යන්නේ පරණ මතක සේරම නව ජීවිතයක් ලබා දෙන ගමන්. මේ අතරේදී ජැක්ලින් කියන ටීචර් කෙනෙක් ඇවිල්ලා අරුන්ට කතා කරනවා. ඉතින් මෙයා තමයි රෑ වෙලා දර්ශනාට හොස්ටල් එකෙන් පනින්න උදව් කරේ කියලා අරුන් දැනගන්නවා.
අර සීක්‍රට් ඇලි කියන කාමරේ යතුර ඉල්ලගන්න හිතාගෙන අරුන් ඊළඟට යනවා කීර්ති මිස් මුණගන්න. ඉතින් මිස් නම් කියන මේ වෙලාවේදී නම් මේක දෙන්න විදිහක් නෑ කියලා. හැබැයි කැන්ටින් එකට වෙලා ඉන්න අරුන්ට ටික වෙලාවක් යද්දි එයාගේ හොස්ටල් එක බාර වෙන්න අංකල් යතුරක් දීලා කියනවා කීර්ති මිස් දෙන්න කිව්වා කියලා. යතුර ගත්ත ගමන් අරුන් මේ පැත්තට හරි ආසාවෙන් ඇවිදගෙන යනවා. ඉතින් අරුන් මේ ගමන යන්නේ තනියම නෙවෙයි. මොකද එයාට එයාගේ යාළුවෝ මේ දවස් විඳපු හැටි යාළුවොත් එයත් එක්ක දුවගෙන ගියපු හැටි මැවිලා පේනවා. ඉතින් අරුන් මේ ගමන ආවේ එදා එයාට තියන්න බැරි වුණ සටහන තියලා යන්න. ඒ ආශාවත් ඉෂ්ට කරගෙන අරුන් කොලෙජ් එකෙන් එළියට එද්දි එයා දකිනවා නිත්‍යව. නිත්‍යට අරුන් කියනවා ඔයා කොණ්ඩේ චුට්ටක් ලියන්න කියලා. නිත්‍යානවා මොන මල විකාරයක්ද මේ කියලා. ඊට පස්සේ නිත්‍ය කොණ්ඩේ ලියලා පෙන්නවම අරුන් ගොඩක් ලස්සනයි කියලා නිත්‍යට පුංචි හාදුවක් දෙනවා. ඉතින් මේ විදිහට ජීවිතයත් ආදරයක් කියන දෙක ලස්සනට ගලපලා ගොතපු මේ කතාව මේ විදිහට ඉවර වෙනවා. ඉතින් මේ ලස්සන ෆිල්ම් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම බයිස්කෝප් කැෆේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. එතකොට අපි මේ වගේ ෆිල්ම් එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් මේ වගේම ලස්සන ෆිල්ම් එකක් අරගෙන මම ඉක්මනටම එන්නම්.